වෙනවා නම් අන්න මේ කියනවා කාරණාව මේ සාධකයේ තෘප්තිමත් කරන්න ඉවහල් වෙනවා. ඒත් එක්කම හැරෙනම් අද යෝජකත්වයේ මාතෘකාව ඇතුළත දකින්න වැදගත් වචන ඛණ්ඩ නිර්වචනයන් දිහාවට. පළවෙනි වචන ඛණ්ඩය. දරුවා. යුනිසෙෆ් සංවිධානයට අනුව දරුවෙක් කියලා කියන්නේ ගරු බුදුමතුනේ වයස අවුරුදු 18ට අඩු ලෝකයේ ඇතුළේ ජීවත් වන්නා වූ පිරිස. එතනින් එහාට ගිහිල්ලා මෙකී දරුවන්ට මානසික සහ ශාරීරික දඬුවම් තහනම් කිරීමක් ගැන අහනවා. දඬුවමක් කියන්නේ මොකක්ද? දරුවන්ට දඬුවමක් කියන්නේ ගරු බුදුමතුනේ දරුවන්ගේ නිදහස සීමා කිරීමක්. එතකොට මෙකී නිදහස සීමා කිරීම මාතෘකාවට අනුව ප්‍රභේද දෙකයි. එකක් මානසික අනිත් එක ශාරීරික. එතකොට මේ මොන විදියට නිදහස සීමා කළා මාතෘකාවෙන් අපෙන් අහන්නේ මෙකී නිදහස සීමා කිරීම තහනම් කිරීමක් ගැන. එතකොට මෙකී තහනම් කිරීම ශිෂ්ට සම්පන්න සමාජයකට අවශ්‍ය. ශිෂ්ට සම්පන්න සමාජයක් කියනවා කාරණාව ගත්තාම අපි දකිනවා. කාලාන්තරයක් තිස්සේ ශිෂ්ටාචාරයක් ගත වෙච්ච මිනිස්සු ඉන්න. එකී මිනිස්සු හිරියොත්පත් කියනවා ගුණාංග ටික දන්නවනම් අන්නේ කියනවා සමාජයක් තමයි ගරු බුදුමතුනේ ශිෂ්ට සම්පන්න සමාජයක් කියන්නේ. එතනින් එහාට ගිහිල්ලා මෙකී ශිෂ්ට සම්පන්න සමාජයට අවශ්‍ය පූර්ණ පෞරුෂයකින් හැපි දරුවෙක් ගැන යහන්නේ. පූර්ණ පෞරුෂයකින් හැපි දරුවෙක් කියන කාරණාව ගත්තාම අපි දකිනවා ගරු බුදුමතුනේ එකී දරුවා තුළ තියෙන්න ඕනේ ගුණාංග ටිකක් තියෙනවා. ඒ මොනවාද? ඒ දරුවා තුළ තියෙන්න ඕනේ හොඳ ආකල්ප ටික, දැනුම, හොඳ කුසලතා ටික. එතනින් එහාට ගිහිල්ලා හොඳ චිත්ත වේග කළමනාකාරීත්වය. මේ කියනා වූ කාරණාවන්ගෙන් යම්කිසි දරුවෙක් සමන්විතද අන්න අපි දකිනවා. එකී දරුවා තමයි පූර්ණ පෞරුෂයකින් හැපි දරුවෙක් කියලා. එතනින් එහාට හැරෙන්නම් ඇයි අද දින යෝජකත්වයේ දකින්නේ මෙකී මානසික සහ ශාරීරික දඬුවම තහනම් කිරීම ශිෂ්ට සම්පන්න සමාජයකට අවශ්‍ය පූර්ණ පෞරුෂයකින් හැපි දරුවෙක් බිහි කරන්න ඉවහල් වෙනවා කියලා. ගේන්නම් යෝජකත්වයේ ශක්තිමත් වූ ස්ථාවර වූ පදනමේ ප්‍රධාන කාරණා දෙකයි ගරු බුදුමතුනේ. කාරණා අංක 1 දඬුවමකින් මොකද්ද කරන්නේ? දඬුවමකින් කරන්නේ ගරු බුදුමතුනේ දරුවෙක් ඇතුලේ ඒ වෙලාවට කෘතිම පෞරුෂයක් හදන එක. මාතෘකාව අපෙන් අහන්නේ මොකක්ද? පූර්ණ පෞරුෂයක් බිහි කරන්න. එතකොට දඬුවමකින් කරන්නේ කෘතිම පෞරුෂයක් බිහි කිරීම නම් මාතෘකාවෙන් අහන්නේ පූර්ණ පෞරුෂයක් බිහි කිරීම නම් අපි කරන්න ඕනේ පූර්ණ පෞරුෂයක් බිහි කරන්න ඉවහල් වෙන සාධක ටික කියන එක නේද? එතකොට උදාහරණයක් එක්කගෙන ආව. හිතන්න යම්කිසි ළමයෙක් කැමති නම් කොණ්ඩේ කට් එකක් ගහගෙන ඉස්කෝලේට යන්නේ. හැබැයි ඒ දරුවා එහෙම ඉස්කෝලේට යන්නේ නැහැ. ඇයි? ඉස්කෝලේ ඇතුලේ තියෙනවා විනය රාමුවක්, දඬුවම් පද්ධතියක්. මෙකී විනය රාමුවට, මෙකී දඬුවම් පද්ධතියට බය වෙලා ඒ දරුවා ඉස්කෝලේට කට් එක ගහගෙන යන්නේ නැහැ. ඒ මොකද්ද එයා බිහි කරගන්නේ? එයා තුල එයා බිහි කරගන්නවා කෘතිම පෞරුෂය. ගරු බුද්ධිමතුනේ පූර්ණ පෞරුෂය කියන කාරණාව ගොඩනැගෙන්න ඕනේ. ඒ දරුවගේ අභ්‍යන්තරයෙන්මයි මං අර කලින් කිව්වා වගේ ඒ දරුවගේ ආකල්ප ටික හැදෙන්න ඕනේ. ඒ දරුවගේ දැනුම හැදෙන්න ඕනේ. ඒ දරුවගේ කුසලතා ටික හැදෙන්න ඕනේ. එතනින් එහාට හැරෙනම් පදනමේ දෙවෙනි කාරණාව දිහාවට. දැන් ගරු බුද්ධිමතුනේ පදනමේ දෙවෙනි කාරණාවත් එක්ක ගත්තාම මං කලින් නිර්වචනය ඇතුලේ ගෙනල්ලා පෙන්නනවා වගේම පූර්ණ පෞරුෂය කියන කාරණාව බිහි වෙන්න බලපාන සාධක ටිකක් තියෙනවා. ඒ මොනවාද? දැනුම, ආකල්ප, කුසලතා, චිත්ත වේගීය කළමනාකාරීත්වය. එතකොට අපි නෙවෙයි කියන්නේ ලෝකෙ පිළිගත් සංවිධානම කියලා තියෙනවා. මිකී දඬුවම මගින් මේ කියන්නා වූ ආකල්ප ටිකට, මේ කියන්නා වූ දැනුමට, මේ කියන්නා වූ කුසලතා ටිකට, ඒ දරුවගේ චිත්ත වේගීය කළමනාකාරීත්වයට ඍණාත්මක බලපෑමක් වෙනවා කියලා. එතකොට පූර්ණ පෞරුෂයක් බිහි කරනවායි කියන කාරණාව ඇතුලේ මෙකී ඍණාත්මක බලපෑමක් ඇති කරනවා නම් මේ ගේන්නා වූ සාධක ටිකට අන්න අපි දකිනවා මෙකී ඍණාත්මක බලපෑම ඇති කරන්නා වූ දඬුවම කියන කාරණාව අනිවාර්යයෙන්ම තහනම් කරන්න ඕනේ. එතනිනුත් එහාට ගිහිල්ලා අවසාන වශයෙන් කියන්න කැමති කරු බුදුමතුනේ දඬුවමක් මගින් කරන්නේ මොකක්ද? ඒ වෙලාවට ඒ දරුවගේ වැරැද්දට පැලස්තර විසඳුමක් තමයි දඬුවමක් කියලා කියන්නේ. කරු බුදුමතුනේ මාතෘකාව අපෙන් අහන්නේ මොකක්ද? පූර්ණ පෞරුෂයක් බිහි කිරීම ගැන. පූර්ණ පෞරුෂයක් බිහි කරන්න පැලස්තර විසඳුමක්ද හරියන්නේ නැහැ. යෝජකත්වය යෝජනා කරනවා මේකට ස්ථිරසාර වූ විසඳුමක්. ඒ තමයි ඒ දරුවගේ ආකල්ප ටික හරියට හැදෙන්න ඕනේ. ඒ ආකල්ප ටික හරියට හැදෙන තැනදී තමයි කරු බුදුමතුනේ පූර්ණ පෞරුෂයකින් හැපි දරුවෙක් වඩනගන්නේ. එතකොට මේ කියන්නා වූ දඬුවම මේ ස්ථිරසාර විසඳුමට කරන්නේ ඍණාත්මක බලපෑමක් නම් අපි යෝජකත්වයේ විදියට දකිනවා. මේ කියන්නා වූ දඬුවම කියන කාරණාව තහනම් කරන තැනදී තමයි ශිෂ්ට සම්පන්න සමාජයකට අවශ්‍ය පූර්ණ පෞරුෂයකින් හැපි දරුවෙක් බිහි වෙන්නේ කියලා. එතකොට අපි අන්තිම වතාවට මතක් කරන්න කැමතියි. අපි ඉල්ලන්නේ පැලස්තර විසඳුමක් නෙවෙයි. බොහොමත්ම ස්තුතියි.